හොඳයි යලිත් ඔබ එකතු වෙන්නේ ගජ ටීවී 4 වන සංවත්සර විශේෂ විකාශයත් එක්ක ඉතින් අපි සඳහන් කළා බොහෝ අමුත්තන් පිරිසක් අද මේ මැදිරියට සම්බන්ධ වීම නියමිතයි කියලා. ඉතින් අපි ප්‍රථම අමුත්තා මේ මැදිරියට සම්බන්ධ කරගෙන ඉන්නවා. අපි මේ වැඩසටහන මෙහෙම ආරම්භ කරොත් දැන් ඔබ දන්නවා නෞකාවක් දියබට එකතු කරනකොට නැත්නම් පළවෙනි මංගල ගමන යදනකොට විශාල ඒක විශේෂ දෙයක් විදිහට සලකනවා. විශේෂ උත්සවයක් කියලා තමයි නෞකාව මුහුදට එකතු කරන්නේ. මේ නෞකාව මුහුදට එකතු කළාම නෞකාව තමන්ගේ ගමන යනකොට මේ මුහුදත් එක්ක විවිධ බාධක එල්ල වෙනවා. විශේෂයෙන් සුළි කුණාටු, ඡණ්ඩ රළපෙළ, මුහුද කැළඹීම් මේ බොහෝ දේවල් සිද්ධ වෙනවා. හැබැයි නැව බොහොම සංසුන්ව තමන්ගේ ගමන යනවා. කොතෙක් වූ බාධකාවත්, කැළඹිලියාවත්, කුණාටුවාවත් නැව කලබල වෙන්නේ නැහැ. නැව තමන්ගේ ගමන සංසුන්ව ඒ ආකාරයෙන්ම කිසිදු කැළඹිල්ලක් නැතු යනවා. ගජ ටීවීත් අපිත් මේ වගේ නැවක් කියලා හිතුවොත් මේ නැව ආරම්භ වුණාම නැත්නම් සමාජයේ කියන දියඹට එකතු වුණාම බොහෝ බාධක එල්ල වුණා. බොහෝ කම් කටුළු එකතු වුණා. නමුත් ගජ ටීවී තවමත් අර නැව වගේම නිසල්මන්ව සංසුන්ව බොහොම හිමින්සරේ ගමන් කරනවා. නැවක් ඒ ආකාරයේ ගමන් කරන්න කපිතාන් කෙනෙක් ඕනේ, කැප්ටන් කෙනෙක් ඕනේ. ගජ ටීවී අපිටත් හිටියා කැප්ටන් කෙනෙක්, කපිතාන් කෙනෙක්. නැව හරි මාර්ගයකට එකතු කරලා, හරි විදිහට ගමන් කරලා, බාධක, කම්කටොළු, රළ, ඡණ්ඩ, මාරුත මේ හැම දෙයකම මුහුණ දීලා ගමන් කරන්න ඕනේ කොහොමද කියන කාරණය එතුමා අපිට කියලා දුන්නා. ඉතින් ඒ නිසා තමයි තවමත් කෙතෙක් බාධක ආවත් ගජ ටීවී කියන නැව බොහොම සංසුන්ව ගමන් කරන්නේ. ආයුබෝවන් කරු සභාපතිතුමා විචමනාචාර්ය ගායක ජයසිංහ මහත්මයාන් ඔබ ආදරයෙන් පිළිගන්නවා අපේ මැදිරියට ආයුබෝවන් ඔබතුමන්ව. මම හිතන්නේ ඔබතුමන් අපිට ගජ ටීවී එකට නුපුරුදු කෙනෙක් නෙමෙයි, අපේ ප්‍රේක්ෂකයන්ට නුපුරුදු කෙනෙක් නෙමෙයි. මම හිතන්නේ අපිට වගේ ඔබටත් සතුරු දවසක් අද දවස. අපි කාල වේලාව ගොඩක් ඉක්මනට ගිහින් තියෙන නිසා අපි ආරම්භ කළොත් ඇයි නාලිකාවක් ආරම්භ කරන්න ඔබතුමා මුලින්ම හිතුවේ? අයිබන් නිරුද මම හිතන්නේ අපි කලිනුත් මේ ගැන අපි කතා කරලා තිනවා. ඉස්සලාම මම කියන්න ඕනේ ඉතින් අපි ගජ ටීවී ගජ ස්පෝර්ට්ස් අපිත් එක්ක අවුරුදු 4ක් නොසල්ව අපිත් එක්ක අත්වල බඳන් හිටපු ප්‍රේක්ෂකයන්ට මම කියන්නේ ස්තුතියි නැත් වශයෙන් ගෞරවාන්විත භක්තිය පිරිනමන මම කැමතියි. මොකද නාලිකාවක් ආරම්භ කරනවා අදහසින් අපි තවත් අර කියන රැල්ලකනේ ප්‍රවාහයකට අපි එකතු වෙන්න අපේ අදහසක් තිබුණේ නැහැ. අපි අපිට අවශ්‍යකම තිබුණේ ලංකාවේ ජනමාධ්‍ය තුළ අපි දැක්ක යම් හිඩසක්. ඒ හිඩස තමයි ඇවිල්ලා තාරුණ්‍යන්ට කියන්නේ යූත් එකට අපිට තනක් තිබුණේ නැහැ. මම කියන්නේ අවුරුදු 4ට ඉස්සෙල්ලා. එතකොට සාමලිතින් ව්‍යාපාරික වශයෙන් සහ සමාජික අවබෝධයක් තියෙන පුද්ගලික වශයෙන් අපි නිතරම බලන්නේ අපි කොහෙන්ද අපි ක්‍රීඩකෙක් වශයෙන් බලන්නේ කොහොමද අපි ගැප් එකක් තියෙනවා. ඉතින් ඇතුළෙන් ගන්න තමයි බලන්නේ. ඉතින් මම දැක්ක සමාජයේ ගැප් එකක් තිබ්බම යූත් කියන ඉඩට. ඉතින් අපි හිතුවා channel එකක් නැත්නම් තරුණයන්ගේ හඬ, සමතරගේ හඬ සමාජගත කරන්න ක්‍රමයක් ඕනේ කියන්නේ. තාරුණ්‍ය හඬ. තාරුණ්‍ය හඬ. ඉතින් ඔන්නෝතන තමයි ඉතින් ගජ කියන නම ඉස්සරහට ඇවිල්ලා හොඳ පිරිසක් එකතු වෙලා අපි ඉතින් හෘදයක් පටන් ගත්තේ. මම හිතන්නේ වෙලාව උදෑසන 10:10යි. ඊට වසර 4කට පෙර මේ වගේම උදෑසන 10:10ට කියන මේ වෙලාව වෙනකොට සිත් පිරිත් සත්‍යයන මැද්දේ අපි අපේ නාලිකාව ආරම්භ කළා. ඉතින් මේ සාකච්ඡාව මාත් එක්ක නිම්නත් එක්ක තියෙනවා. නිම්න ඔබට අවස්ථාව. Yes. So now starting with Gaja Sports, now the channel has expanded into news field also. So what can you say about this expansion of the channel? Yeah, Nimna, like that's what I said before. You know, when I started the Gaja Sports or Gaja TV mainly, we look for an opportunity or we look for certain gaps in the society, in the market, where we can creep into the required segments. So same way we saw a huge demand for unbiased news in Sri Lanka. So if you take most of the channels nowadays, they are, I don't tell you that, that news are not properly being
convey to the society. Either it's biased or either it's not the right message they're giving. So we thought like, we should have an unbiased news where give people more kind of a news segment, because if you take about news, people like, they just telecast the news and the story ends. Where we try to do like, we find the news and we try to like, find a reason why this particular incident happened, and we try to like, through our news we try to give a solution for not to it happen again. I mean, there's no point you just report a news and end the story. It has to continue. For example, if there's a child abused, people will report that. Everyone will report that. In the newspapers, in the television, they'll report that. But what happened next day? All forgets that. But we continue that news. We find the reason why it had happened, and we try to tell the society how it not happen again. So this is what we believe in the news. It's just not reporting. We have to just like, experiment it. We have to like, find real facts, then deliver to the society. Then people will know. So this is why we start up on a news channel as well. And I think we have reached to the required segment nicely and smoothly. So as you mentioned, the impartiality and the need of independent media, which is unbiased, is definitely a requirement of the society. What are your now in this journey? It's not a journey that you came alone. You had a supportive team. So what can you say about the support of your team and the support you got from the team? Yes. Yeah, I mean, almost everybody know that I'm a sportsman too. So, and I'm a team sportsman, not individual sportsman. I didn't do individual sport. So a sportsman always team up, So I believe in my teamwork. So I believe in my team well, and I have given responsibilities to each and every person, whereas my key is that I don't interfere to their work. I trust them, I believe them, and I have given them entire freedom to do the right thing, the right way. So yeah, that turned up well, and they are delivering all the good outputs, so that we have reached whatever the achievements that we should have reached, So I'm happy with the team. Yeah, it's an excellent team, and they know what they're doing. And what I have told them is basically be present and be at really what you do. So when you focus what you really do, that's about it. So you don't have to like, artificially impose something into your head and like, show that you are really doing work. No, just be in present. So even Lord Buddha say, so you have to be in focus, in present mind. So as long as you follow that, that's it. හොඳයි මම හිතන්නේ අපි මේ කතා බහ බොහොම සුන්දර කතා බහක් කරගන්න අපිට හැකියාව තියෙනවා. මොකද මේ ආපු ගමනේ බොහෝ දේවල් තියෙනවා අපිට කතා කරන්න. මම හිතන්නේ අපි හැමෝට වඩා එතුමාට කතා කරන්න හැකියාව තියෙනවා. හැබැයි අපි ප්‍රධාන පාලක මැදිරියට යොමු වෙන සූදානම් වෙනවා තිබෙනවා. මොකද සභාපතිතුමා අපිත් එක්ක යලිත් අපිත් එක්ක මේ මැදිරියේදී සම්බන්ධ වේ ඉදිරියේදී තවදුරටත් කතා කරන්න. මොකද අපි අර මම කිව්වේ අමුත්තන් විශාල පිරිසක් අද මේ අපි මම සඳහන් කළ සභාපතිතුමා අපි මේ ගජරි මගුල් ගයක් වෙලා තියෙන දැන් අද දවස. ඒ නිසා තමයි මගුල් ගෙදරට ආරත් අමුත්තු ගොඩක් ඇවිල්ලා ඉන්නවා. ඉතින් ඒ නිසා අපි ඕන්ට අවස්ථාව ලබා දෙන්න සූදානම්. අපි ප්‍රධාන පාලක මැදිරියට යොමු වෙන සූදානම් වෙනවා. අපි යලිත් අපේ ගරු සභාපතිතුමන් එක්ක ඉදිරියේදී සාකච්ඡා කරන්න සූදානම්. මේ ගමන ආපු ගමන සහ අද වර්තමානයේ තියෙන තත්ත්වය පිළිබඳව අපි කතා කළ යුතුමයි. ඒ නිසා අපි පිළිබඳව කතා කරන්න සූදානම්. අපි සූදානම් වෙන්නේ ප්‍රධාන පාලක මැදිරියට යොමු වන්න. වෙලාවෙන් අනතුරුව අපි යලිත් අපේ අමුත්තක් සමග සම්බන්ධ වෙන්න සූදානම්.